සුබ දවසක් සියලු දෙනාටම ඉඩම YouTube channel එකට සියලු දෙනාම ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා. අද අපි සාකච්ඡා කරන්නේ 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනත ප්‍රකාරව දීර්ඝකාලීන බදු පදනම මත නේවාසික කටයුතු සඳහා එහෙමත් නැත්නම් පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබා දෙනු ලබන ආකාරය පිළිබඳවයි. එනම් මෙම දීර්ඝකාලීන බදු කර ලබා දෙන්නේ කාටද? ඒවා ලබා දෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව මෙම වීඩියෝවෙන් සවිස්තරාත්මකව කරුණු සාකච්ඡා කරමු. හොඳයි. ඔබට මතක ඇති පසුගිය වීඩියෝවෙන් අපි සාකච්ඡා කළා රජයේ ඉඩම් බදු ලබා දෙනු ලබන ප්‍රධාන අරමුණු කීපයක්ම තිබෙන බව. ඒ අතරින් නේවාසික කටයුතු සඳහා, කෘෂිකාර්මික කටයුතු සඳහා, වාණිජ කටයුතු සඳහා, මහා පරිමාණ ව්‍යාපෘති සඳහා, පොදු කටයුතු සඳහා සහ ආගමික කටයුතු අනාදිය සඳහා වැඩි වශයෙන් රජයේ ඉඩම් බදු ලබා දෙනු ලබනවා. ඉහතකී කටයුතු සඳහා මෙසේ ලබා දෙන දීර්ඝකාලීන බදු කරයක් එහෙමත් නැත්නම් බදු ඔප්පුවක් ජනාධිපතිවරයාගේ සහ බදුකරුගේ අත්වන සහිතවයි නිකුත් කරනු ලබන්නේ. මෙම බදු ඔප්පුවේ මුල් පිටපතේ රතු පාටින් රාජ්‍ය මුද්‍රාව තබා ඇති බවද ඔබට එහි දැක ගන්නට පුළුවන්. මෙම දීර්ඝකාලීන බදු ඔප්පු ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචිය සිදු කරනු ලබන බවද ඔබට මතක් කර දෙන්න කැමැතියි. 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත ප්‍රකාරව ගොවි පන්තියේ අයට සහ අඩු ආදායම් ලාභීන්ට මුලින්ම ලබා දෙනු ලබන සාමාන්‍ය බලපත්‍රය එහෙමත් නැත්නම් අවසර පත්‍රය වගේම 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනත ප්‍රකාරව මධ්‍යම සහ ඉහළ ආදායම් ලාභීන්ට වගේම රජයේ සේවකීන්ටද ඒ වගේම ඕනෑම පෞද්ගලික ආයතනයකටද දීර්ඝකාලීන බදු ඔප්පුවක් මගින් රජයේ ඉඩම් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. බදු ඔප්පුවක් කියලා කියන්නේ රජය සහ බදුකරු අතර ඇති කරගන්නා ගිවිසුමකටයි. එහි බදුකරු පිළිපැදිය යුතු කොන්දේසි, ගෙවිය යුතු බදු මුදල, බදු මුදල ගෙවිය යුතු දිනය බදු ඔප්පුවේ පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ වගේම මිනුම්පතිවරයා විසින් සැකසූ රේඛා චිත්‍රයක් එහෙමත් නැත්නම් ප්ලෑන් එකක් මගින් අදාළ ඉඩමේ මායින් සහ ප්‍රමාණය දක්වා එයද බදු ඔප්පුවට අමුණා තිබෙනවා. සෑම දීර්ඝකාලීන බදු ඔප්පුවක් සඳහාම වාර්ෂිකව ගෙවිය යුතු බදු මුදල අදාළ බදු ඔප්පුවේ සඳහන් කර තිබෙන බව ඔබට දැක ගන්නට පුළුවන්. එහි සඳහන් බදු මුදල එකී නිශ්චිත දිනයට ප්‍රථම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලයට ගෙවිය යුතු බවද ඔබ හොඳින් මතක තබා ගත යුතුයි. එසේ නොවුවහොත් දඩ මුදලකටද ඔබට යටත් වීමට සිදු වෙනවා. දීර්ඝකාලීන බදු ඔප්පුවක් නිකුත් කරනු ලබන්නේ වසර 30ක කාලයක් සඳහා පමණයි. නමුත් අවශ්‍යතාවයේ පරිදි බදු කාලය වෙනස් කිරීමේ හැකියාවද තිබෙනවා. නේවාසික කටයුතු සඳහා නිකුත් කරනු ලැබූ දීර්ඝකාලීන බදු ඔප්පුවක අදාළ බදු කාලය තුළ ඉඩම නිසි පරිදි සංවර්ධනය කර භුක්ති විඳී නම් එකී බදු ගැනුම්කරුට එම ඉඩමේ නොදියුණු වටිනාකමින් 4% සහ වාර මුදල වගේම යම් අයකර ගැනීමට ඇති දඩ මුදලක් වේද එයද අයකර මෙම පනත ප්‍රකාරව නිදහස් දීමනා පත්‍රයක් ලබා දීමේ හැකියාව තිබෙනවා. නිදහස් දීමනා පත්‍රයක් නිකුත් කරනු ලබන්නේ නේවාසික කටයුතු සඳහා නිකුත් කර ඇති දීර්ඝකාලීන බදු ඔප්පු සඳහා පමණයි. නිදහස් දීමනා පත්‍රයක් ලද පසු එකී ඉඩම රටේ අනෙකුත් සාමාන්‍ය නීති රීති වලට යටත්ව නිදහසේ භුක්ති විඳීමේ හැකියාව නිදහස් දීමනා පත්‍ර ලාභියෙකු සතු වෙනවා. ඉඩමේ නොදියුණු වටිනාකම යනු රජයේ ඉඩමක් බදු දෙන අවස්ථාවේදී එම ඉඩමේ පවතින ගොඩනැගිලි අනෙකුත් ඉදිකිරීම් සහ සංවර්ධනයන්ද ඇතුළත් වටිනාකමයි. එහෙත් යෝජිත බදුකරු විසින් කිසියම් සංවර්ධනයක් කර තිබේ නම්
එම සංවර්ධනයන් අතහැර අදාළ දේපලේ ගණනය කරන ලද වටිනාකම ඉඩමේ නොදියුණු වටිනාකම විදියට තවත් ලෙසකින් හඳුන්වලා දෙන්න පුළුවන්. 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනත යටතේ නිකුත් කරනු ලබන දීර්ඝකාලීන බදුකරයක් සඳහා පසු උරුමයක් නම් කළ නොහැකි බවත් ඔබ හොඳින් මතක තබා ගත යුතුයි. එවැනි අවස්ථා විරල වුවත් ජනාධිපතිවරයාගේ අභිමතයේ පරිදි වෙනත් අවශ්‍යතා සඳහා නිකුත් කර ඇති දීර්ඝකාලීන බදු ඔප්පුවක් සඳහා නිදහස් දීමනා පත්‍රයක් නිකුත් කිරීමේ හැකියාව පවතින බවද ඔබට මතක් කර සිටිනවා. නිදහස් දීමනා පත්‍රවල ඇති විශේෂත්වය වන්නේ ඒවායෙහි කිසිදු කොන්දේසියක් ඇතුළත් නොවීමයි. හොඳයි. ඉහතින් සාකච්ඡා කරන ලද්දේ 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනත ප්‍රකාරව නේවාසික කටයුතු සඳහා දීර්ඝකාලීන බදු පදනම මත රජයේ ඉඩම් ලබා දෙනු ලබන ආකාරය පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් ඔබට යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. ඒ වගේම ඔබට මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුවහොත් පහතින් කමෙන්ට් කරන ලෙසද මතක් කර සිටිනවා. ඊළඟ වීඩියෝවෙන් අපි වාණිජ්‍ය සහ කෘෂිකාර්මික කටයුතු සඳහා දීර්ඝකාලීන බදු ඔප්පු ලබා දෙන ආකාරය පිළිබඳව සවිස්තරාත්මකව කරුණු සාකච්ඡා කරමු. ඉතින් ඔබ තවමත් අපගේ ඉඩම YouTube channel එක subscribe කරගෙන නැත්නම් අදම ඉඩම YouTube channel එක subscribe කරගෙන මෙවැනි වටිනා වීඩියෝස් සමගින් අප හා සම්බන්ධ වෙන ලෙස ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ස්තුතියි.